හැම වෙලාවකම මේ කය ඔයාලා දකින්න ඕන. කායගත සතියට උදව්ව තමයි මේක වරිච්චි බිත්තියක් වගේ කියලා හිතන්න. වාඩි වෙලා ඉන්නකොට, ඇවිදිනකොට. ඒකෙන් තමයි අර මායාකාරී විඥාණයෙන් මිදීම පිණිස ජවය දෙන්නේ. ඒකයි කායානුපස්සන කායගත සතිය කියලා එකක් කායගත සති සූත්‍රවල වෙනම තියෙන්නේ. එයා භාවනාවෙන් නෙමෙයි ඒක දකින්න. ඉරියව් පවත්වද්දී. ඉරියව් පවත්වද්දී ඔබට ලැබෙන මොකක් හරි අවස්ථාවක හම්බෙච්ච ගමන් ඔය පිනතුල මේ සිතුවිල්ල තමයි මේ කියන්නේ කායගත සතියෙන් බලන්න තරම් අපිට හයිය නැති නිසා උපමාව ගත්ත ගමන් තේරෙන්න ගන්නවා. හැම වෙලාවෙම හිතනවා මේ කය නිකන් ඉද්දි හිතනවා වාඩි වෙලා ඉද්දි ඇවිදිද්දි ටීවී බලද්දි ටීවී එකත් බලනවා. මේක හුරු වෙනවා. මේක හුරු වුණාට පස්සේ මේ හිතට ඒක ගොඩනගා ගන්න පහසුයි. ඒ පහසුව තමයි අර මායාකාරී විඥාණයෙන් එයාට මිදෙන්න ජවය දෙන්නේ. මේ කය හරියට වරිච්චි බිත්ති වගේ. ඒතර වරිච්චි බිත්තියක ස්වභාවය තමයි පොළොවේ කණු හිටවලා. පොළොවේ කණු හිටවලා ඒ කණු අතර ලී බැඳලා හරහට. පිළිවෙලකට බැඳලා නැහැ. ඒ කණු අතර ප්‍රධාන කණු අතර ලී බැඳලා දෙපැත්ත. එහෙට මෙහෙට බැඳලා. බැඳලා ඇතුළට මැටි ඔබලා. වරිච්චි බිත්ති එහෙමනේ. ඇතුළට මැටි ඔබලා. ඊට පස්සේ මැටි වලින්ම උපමට්ටම් කරලා. මැටි වලින්ම උපමට්ටම් කරලා අන්තිමට මැටි ගාලා. සිවුම් මැට්ටක් අරගෙන මැටි ගාලා. ඇතුලේ තියෙන මැටි සිවුම් නෑ. සිවුම් මැට්ටක් ගාලා එළියෙන්. ඔක තමයි උපමාව. කණු පොළොවේ හිටවලා ඒ කණු අතර ලී බැඳලා දෙපැත්ත මෙහිම හරහට ඒක ඇතුළට මැටි ඔබලා මැටි ටික උපමට්ටම් කරලා මැටි ටිකෙන්ම හොඳට උපමට්ටම් කරලා සියුම් මැට්ටකින් ගාලා. ඕක තමයි අපගේ බුදුරජාණන් වහන්සේ අපට දුන්න උපමාව. කායගත සතියේදී ඔයාලා හැම වෙලාවකම මේ භාවනා හැකියා නැහෙනි අපිට. කොහොමද එහෙම කරන්නේ? සාමාන්‍ය ගෘහස්ත කාමභෝගී ජීවිතයේ ගෙවන මිනිහෙකුට ඒක කොහොමත් කරන්න බෑ. එයාට කොහොමටවත් ඒක කරන්න බෑ. කොහොමටවත් බෑ. එතකොට එයාගේ ජීවිතය ඇතුලේ මොකද්ද? මේ විදියට දැකලා එයා බලනවා එයාගේ කය දිහා. මේ කයත් ඒ වගේ. මේ කය එකපාරම බලන්න බැරි නිසා උපමාව තමයි ඉස්සරලා ගන්නෙ. ඒක උපාය මාර්ගයක්. උපමාව ගත්ත ගමන්ම කය තේරෙන්න ගන්නවා. නැත්නම් එකපාරම ওই ටීවී බලන ගමන් උයන පියන ගමන් කය දිහා බලන්න තරම් අපිට තුල එහෙම තියුණු සිහිනුවණක් පින්වත්නි අපිට නැහැ. ඒ නිසා අපි හැම වෙලාවකම කරන්නේ උපමාව ගන්න ඉස්සෙල්ලම. මේ කය බලන්න මරිච්ච බිත්ති වගේනේ. ප්‍රධාන ඇට සැකිල්ල තියෙනවා. ඒවා අතර ඇටකටු යා වෙලා තියෙනවා. ඒවා නහර වැල් වලින් ගැට ගැහිලා තියෙනවා. ඒ වගේ මේ ඇටකටු අතර ඇට මිඳුළු තියෙනවා. ඒ අතර මස් බඩවැල් ආදී තියෙනවා. හමකින් වැහිලා තියෙනවා. සිවියකින් උප වෙලා තියෙනවා. හම කියන්නේ එකක්, සිවිය කියන්නේ තව එකක්. දැන් පිච්චෙනකොට එහෙම පළවෙනියෙන් පිච්චෙන්නේ හම නෙමෙයි, සිවිය පිච්චෙන්නේ. ඒ සිවිය පිච්චුනම තමයි හම පේන්නේ. සුදු පාටට ඔය අත පිච්චුනම තියෙන්නේ. ඒ තමයි හම. ඔයාලගේ හමේ පාට තියෙන්නේ ඒක සිවිය. හරියට අර මැටි වලින් උපමට්ටම් කරලා සිවුම් මැට්ටකින් හරි ගොම වලින් හරි වැලි කැට බොහොම අඩු දෙකකින් ගාලා තියෙන්නේ. හුඹස් මැටි වගේ බොහොම සිවුම් මැට්ටක් අරගෙන උඩීම ගාලා තියෙන්නේ. ඒ උඩීම ගාලා තියෙන සිවුම් මැට්ට වගේ ඔය පින්නතුන්ලා සිවිය දකින්න ඕන. උපමට්ටම් කරපු මැටි වගේ හැම දකින්න ඕන. මේ ඇඟේ මස් වගේ ඔය පින්නතුන්ලා දකින්න ඕන. අර බුදුරජාණන් වදාළ උපමාවේ මැටි ඔබලා තියනවා වගේ.
අතරින් පතර බැඳලා තියෙන ලී වගේ ඔය පින්නතුන්ලාගේ ඇට සැකිලි දකින්න ඕන. ඒවා ගැට ගහලා තියනවා වගේ නහරවැල් ටික දකින්න ඕන. ප්‍රධාන ඇට සැකිල්ල වගේ අර පොළොවට හිටවා තිබෙන කණු ටික වගේ දකින්න ඕන. එහෙම අන්නේ දැක්ම තියෙන්නේ. අන්නේ නිමිත්තට තමයි කායගත සතිය කියන්නේ. ඔන්න ඕකට කායානුපස්සනාව වෙන එකක්. අනුපස්සනා කරනවා කියන්නේ කායානුපස්සනාව වඩනවා කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා බලන එකට. මෙන්න මේ විදියට බලන එකට කියන්නේ මොකද්ද? කායගත සතිය කියලා. මේකට කියන්නේ කායගත සතිය කියලා. දැන් තේරෙනවද කායගත සතිය කායානුපස්සනාව වෙනස? ඒතකොට මේ කායගත සතිය කියන එක පරියංකයට අදාළ දෙයක්ම නෙමෙයි. අනුපස්සනාව තමයි පරියංකයට අදාළ. මිනිකන් ඉන්නකොට ඔක සිහි කරන්න පණ.